මම ලංකා ජනතා පක්ෂයේ මහලේකම් මధుභාෂණ ප්‍රවත් රණහංස විශේෂයෙන්ම දැන් මේ වෙනකොට හිරිකැටිය දික්කල්ල ප්‍රදේශයේ මේ චවත් හවුස් එක සම්බන්ධව සිදුවන සිදුවීම ජාත්‍යන්තර සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ සිදුවීම රාජතාන්ත්‍රික ගැටලුවක් දක්වා දිව යෑමට හැකියාවක් තියෙන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අද දින අපි පොලිස්පතිවරයාට ලියුම බාර දුන්නා. ඒ ලියුම බාර දුන්නාම ඒක පොලිස්පති සහන මැදිරියෙන් බාරගත්තා. විශේෂයෙන්ම මේක පොලිස්පතිවරයාගේ මූලික අවධානයට යොමු කරනවා කියලා මේ කරුණු කාරණාව පිළිබඳව විශේෂයෙන්ම සහන මැදිරියෙන් අපිට ප්‍රකාශ කළා. ඒ වගේම අපේ අක්නිමන දයාරතන හාමුදුරන්ගේ මූලිකත්වයේ මත මේ අපි ඊශ්‍රායල් ජාතිකයන් වෙනුවෙන් පෙනී හිටින්නේ ඇයි? විශේෂයෙන්ම මේ ඊශ්‍රායල් ජාතිකයෝ මේ ලංකාවට එන්නේ සංචාරය කිරීම සඳහා. එතකොට මේ සංචාරය කිරීම සඳහා ලංකාවට ආවහම ලංකාව විතරක් නෙමෙයි ලොව පුරා මේගොල්ලන්ගේ මේ චබාත් හවුස් කියන එක තියෙනවා. ඒක මොකද විශේෂයෙන්ම ඔවුන් මේ චබාත් හවුස් එකක් කියලා කරන්නේ සිකුරාදා සහ සෙනසුරාදා දිනේ ඔවුන්ගේ ආගමානුකූල විදියට ආහාර පාන ලබා ගන්න. දැන් උදාහරණයක් හැටියට සිංහල බෞද්ධ රටේ අපි මෙච්චර එපා ගියද්දිත් මුස්ලිම් කට්ටිය කියන්නේ හජ්ජි දවසට ඒගොල්ලන්ගේ හරක් කපන්න ඕනේ වෙසක් පොය දවසේ හජ්ජිය ආවා. එතකොට ඒගොල්ලන්ට හරක් කපන්න ඕනේ කිව්වා. එතකොට අපි ඒ ගැන කතා කරාම අපිට ජාතිවාදීන් කියලා ඔය මුස්ලිම් අන්තවාදී කොටස්ම අපිට ප්‍රකාශ කළා නෑ ඒගොල්ලන්ට ඒ අයිතිය දෙන්න ඕනේ කියලා. එතකොට එහෙම කතා කරලා එක කට්ටියකට මේ මුස්ලිම් කට්ටියම කියනවා මේ ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවට ආවහම ඒගොල්ලන්ට මේ චබාත් හවුස් දෙන්න එපා. ඒගොල්ලන්ට අර ඒගොල්ලන්ගේ ආගමානුකූල විදිහේ කෝෂියෝ කෑම එක හදාගෙන කන්න දෙන්න එපා. මේවා කියලා මේ මතවාදයන් නිර්මාණය කරන පුහුබියක් නිර්මාණය කරනවා. මම අද අපේ බෞද්ධ සමාජයට කියනවා ඒ වගේම මේ ඊශ්‍රායල් රාජ්‍යයේ ඉන්න ඊශ්‍රායල් ජාතිකයන්ට කියනවා යුදෙව් ජනතාවට විශේෂයෙන්ම මේ පණිවිඩය දෙනවා මේ රටේ ඉන්න මේ ප්‍රශ්නේ ඇති කරන්නේ සමස්ත බෞද්ධ ජනතාවවත් සමස්ත භික්ෂුන් වහන්සේලාවත් නෙමෙයි සමස්ත බෞද්ධ ජනතාව සහ සමස්ත භික්ෂුන් වහන්සේලා ඊශ්‍රායලයේ සමග යුදෙව්වන් සමග හිට ගන්නවා. මොකද අපිට ඉතිහාසයේ ඉඳලාම අපිට මිල කර නොහැකි දායාද ගණනාවක් අපිට යුදෙව්වන්ගෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ යුද්ධය ඊළාම් යුද්ධය අපි ජයග්‍රහණය කරන වෙලාවේ කෆීර් එකේ ඉඳලා අපිට ඩෝරා එකේ ඉඳලා පිඹුවා කියන එකේ ඉඳලා අපිට දැනුම තාක්ෂණය අතින් විශාල දේපල ටිකක් අපේ හමුදා වලට ආරක්ෂක අංශ වලට ලැබුණේ මේ ඊශ්‍රායලය නිසා. එතකොට එවැනි කාරණාවක් කරන ඊශ්‍රායලයත් එක්ක අපි දිගින් දිගටම හිට ගන්නවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපිට යුදෙව්වත් එක්ක ඉතිහාසයේ ඉඳලා ගැටුමක් නැහැ. ඒ නැතුව යුදෙව්වත් එක්ක එහෙම ඉතිහාසයේ ඉඳලා නොතිබිච්ච ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ලංකාවේ තුන්වන පාර්ශවයක් ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට සිද්ධීන් අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම අපි ආණ්ඩුවට කියනවා මේ වෙනකොට ආණ්ඩුව ලංකාවේ ශ්‍රමිකයෝ 15000ක් යැවීම සඳහා ඊශ්‍රායලයට සූදානමින් ඉන්නවා. ඒ වගේම ලංකාවේ ශ්‍රමිකයෝ 35000ක් මේ වෙනකොට සේවය කරනවා. ඒ වගේම ලංකාවේ 7000ක ප්‍රමාණයක් මේ වෙනකොට සරණාගතභාවය ඊශ්‍රායලයේ ඉන්නවා. ඒ කියන්නේ වීසා නොමැතිව. එතකොට ඒගොල්ලන්ටත් කරදරයක් නැතුව ඒ ශ්‍රමිකයෝ ටිකත් ඔක්කොම අරගෙන මේ ඊශ්‍රායලය අපිට සලකනවා. එතකොට එහෙම සලකන ඊශ්‍රායලයට අපි මෙහෙම සලකන එක හරිද? එතකොට මේ කරන වැඩපිළිවෙලත් එක්ක අපි දකිනවා මේ රාජතාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කරලා ජාත්‍යන්තරය තුල ලංකාව හුදකලා රාජ්‍යයක් බවට පත් කරන්න හදන මේ කුමන්ත්‍රණය පිළිබඳ විශේෂයෙන්ම රටේ ආරක්ෂක අංශ ජනාධිපතිවරයා යටතේ තිබෙන සන්නද්ධාංශ සහ බුද්ධ්‍යාංශ ක්‍රියාත්මක විය යුතුයි කියන එක මම නිතරම කියනවා. මොකද මේ කාරණාව පිළිබඳ මේ දේවල් පිළිබඳව අධ්‍යයනයක් නොකළොත් ආණ්ඩුව කෙසේ වෙතත් රාජ්‍ය බිඳ වැටීමකට ලක්විය හැකියි. ඉතින් අපිට ආණ්ඩුවත් එක්ක මොන ප්‍රශ්න තිබුණත් අපි රාජ්‍ය බිඳ වැටෙන වැඩවලට කටයුතු කරන්නේ නැහැ. ඕනනම් අපිට පුළුවන් මේක දේශපාලන වාසි ගන්න. හැබැයි අපි කවදාකවත් දේශපාලන වාසි ගන්න යන්නේ නැහැ. මේක සමාජීය ගැටලුවක්. මේක මෙතන ආගමික ගැටලුවක් ඇත්තෙම නැහැ. මෙතන එක පුද්ගලයෙක් ලක්ෂ 15කට බිල්ඩින් එකක් දෙන්න හදනවා. අනිත් පුද්ගලයා ලක්ෂ 4මාරකට බිල්ඩින් එකක් දුන්නාම ලක්ෂ 15 බිල්ඩින් එක නැතුව ලක්ෂ 4මාරේ බිල්ඩින් එක ගත්තා කියලා ඒ පුද්ගලයා ගමම අවුලවලා ගමට බොරු ප්‍රවෘත්ති කියලා හාමුදුරන්ට බොරු කතා කියලා සම්පූර්ණයෙන්ම මුළු ගමක්ම නොමග යවලා රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් නිර්මාණය කරනවා. එයාගේ රුපියල් ලක්ෂ 10ක ලාභය නිසා මුළු රටක් බිඳවට්ටවන්න දෙන්න බෑ. ඉතින් මේ පිළිබඳව විශේෂයෙන්ම දිගින් දිගටම මේ රබයිවරයා ඇතුළු මේ ඊශ්‍රායල් ජාතිකයන් දික්කල්ලේ පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. එතන සාධාරණයක් වෙච්ච නැති නිසා තමයි මේ කාරණාව අපි පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරන්න ගෙනාවේ. ඉතින් අපි පොලිස්පතිවරයාගෙන් සහනයක් බලාපොරොත්තු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විජිත හේරත් ඇමතිවරයාට අපේ අවධානය පිණිස මේක ගන්න මේක රාජතාන්ත්‍රික ගැටලුවක් බවට පත් වෙන්න දෙන්න එපා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේක දැන් අපි දැක්කා එතෙන් කියනවා මේ අපි දැක්කා මේ අර ඌර කැකුණ තලනකොට හබන් කුකුලෙක් රජ මගුල් ගන්නවා වගේ මේ
පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයත් එක්ක ඉන්න කට්ටිය මේක හෙන කරේ තියාගෙන දුවනවා. ඒතකොට ඒගොල්ලන්ගේ මාධ්‍ය ආයතන තමයි මේක ඉස්සෙල්ලම වාර්තා කළේ. ඒතකොට ඒගොල්ලන්ට මේ හිරිකැටියේ තියෙන යටිතල පහසුකම් නැත්නම් සංචාරක කර්මාන්තයේ තියෙන ගැටලු සහගත තත්ත්වවල වාර්තා කරන්න බෑ. හැබැයි හිරිකැටියේ මේ ප්‍රශ්නේ වාර්තා කරන්න පුළුවන්. ඒතකොට අපිට හිතා ගන්න පුළුවන්නේ. හරිද? ගොනා හැරනකොට පොල් බැලේට තැඹිලි බැලේටද කියලා අපිට තේරෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි අභියෝග කරලා කියනවා මේ චබාත් හවුස් එකේ එක ලංකාවේ මිනිස්සෙක් මිෂනරි කරලා තියෙනවා නේ. ඒ කියන්නේ මේ බෞද්ධයෙක්ව යුදෙව් ආගමට කන්වර්ට් කරලා තියෙනවා නම් පෙන්වන්න අපිත් විරුද්ධ වෙනවා. කවදාවත් යුදෙව් ආගමේ යුදෙව්වන් හැර අනිත් ආගමිකයන් ඔවුන්ගේ ආගමට ගන්නෙ නැහැ. එහෙම කරන්න බෑ. ඕගොල්ලෝ මේක ගැන දැනුවත්භාවයක් නැත්තම් ඕගොල්ලෝ ඊශ්‍රායල් වල ඉන්න අපේ කට්ටියට කතා කරලා අහන්න. එතකොට දැන් අනිත් කාරණාව කියනවා මේක නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයල්ලු. ඕගොල්ලෝ නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයක් කියලා කවුරු හරි කියනවා නම් නීත්‍යානුකූලව චබාත් හවුස් එකක් ලංකාවේ කරන්න ඕන ප්‍රොසෙස් එක මොකද්ද කියන්න අපි ඒක කරලා පෙන්නනවා. එතකොට මේ රවයිලා අපිට අපේ ලංකාවේ දරුවන්ට හතික්කා කියලා ව්‍යාපෘතියක් කරන ඒ හතික්කා ව්‍යාපෘතියෙන් ලංකාවේ ඉන්න අඩු ආදායම්ලාභී දරුවන්ට අධ්‍යාපනයෙන් දියුණුවට උදව් කරනවා. එතකොට ලංකාවේ ඉන්න දුප්පත් ළමයිව දුප්පත් පවුල්වල මිනිසුන්ට රැකියා දීලා ලක්ෂ 5මාරයි ලක්ෂ 15යි අතර වැටුප් ගෙවලා ඊශ්‍රායලය තුල ඔවුන්ව ලංකාවේ ව්‍යාපාරිකයන් විවසායකයන් ධනපතියන් බවට පත් කරනවා. හැබැයි මැදපෙරදිග අනිත් රටවල් වලට ගියපු කට්ටියට මේ වගේ මේ පඩියක් ගෙවන්නේ නැහැ. එතකොට මේ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ අහලා බලන්න ඊශ්‍රායලයේ සේවය කරන ඕගොල්ලන්ගේ හිතවතෙකුගෙන් ඒගොල්ලෝ කියන්නේ උඹලා අද අපිට සේවය කළාට උඹලාගේ දරුවෝ කාටවත් සේවය කරන විදියට ගොඩනගන්න එපා. උඹලා ව්‍යාපාර කරහල්ලා උඹලා දියුණු වෙයල්ලා කියලා තමයි එවැනි පඩියක් දෙන්නේ අපේ මිනිසුන්ට. එතකොට අපේ මිනිසුන්ට ඊශ්‍රායලය තුල පන්සල් 29ක් තියෙනවා. තේරවාදී සහ මහායාන සම්ප්‍රදාය දෙකටම අයිති බෞද්ධ විහාරස්ථාන 29ක් තියෙනවා. එතකොට මේ බෞද්ධ විහාරස්ථාන 29 ගාවට ඇවිල්ලා යුදෙව්වෝ කියන්නේ මේ යුදෙව්වන්ව කන්වර්ට් කරන්න ඇවිල්ලා මේ වෙනත් ආගමක් අදහන්න හදනවා ඊශ්‍රායලය තුල කියලා විරෝධතාවයල් පවත්වන්නේ නැහැ. සෞදියේ කටාර් වල කුවේට් වල වගේ මුස්ලිම් රටවල් වල වගේ. හරිද? එතකොට එහෙම කරන්නේ නැති අපිට හිතවත් සැබෑ මිතුරා හතුරා කරන මේ කුමන්ත්‍රණය පිළිබඳව අවධානය යොමු කරන්න විශේෂයෙන්ම කියනවා මේ සැබෑ මිතුරාව හතුරා කරන කුමන්ත්‍රණයේ ගොදුරක් වෙන්න එපා. ඊශ්‍රායලය සමග මිත්‍රත්වයේ දෑත් දිගු කරලා ඔවුන් සමග ඉදිරියට යෑමට අවශ්‍ය කටයුතු අපි ශක්තිමත් කරගත යුතුයි. එසේ නොකළොත් අපිට ජාතියක් හැටියට වගේම රාජ්‍යයක් බිඳ වැටෙනවා කියන එක විශේෂයෙන්ම අවසන් වශයෙන් මතක් කරනවා. ඒක නිසා ඔබ සියලු දෙනාටම අවධානයෙන් අවසන් වශයෙන් කියන්නේ මේ රාජ්‍ය විනාශ කිරීමේ කුමන්ත්‍රණවල ගොදුරු වෙන්න එපා. සැබෑ දේ යථාර්ථයේ යථාර්ථවාදී ලෙස දකින්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි. මේකට අපි මේකට ක්‍රියා කරනවා කියන්නේ ඒක